ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දේවතාවුන් වහන්සේලාට බොහොම වන්දනාවෙන් ගෞරවයෙන් උතුරන ලද කිරිබත් කිරි ආහාරය පිදීමට කිරිගොටුව කොහොමද පහසුවෙන් ලේසියෙන් සාදාගන්නේ කියලා පෙන්වා දෙන්නයි. තවමත් මගේ නාලිකාව subscribe කළේ නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අපි යමු වැඩසටහනට. පළමුවෙන්ම අපි ඉරී ගියේ නැති කෙසෙල් ලත්තක් ගසකින් කපාගෙන මම නම් මේ සඳහා යොදාගන්නේ ඇඹුල් කෙසෙල් ලත්තක්. ඒ කපාගත්තු කෙසෙල් ලත්ත කින්දරට අල්ලලා හොඳින් තබා ගන්න. පසුව එය පැත්තකින් තියලා කූරටයක් හොඳින් සුද්ධ කරගෙන පැත්තකින් උල් කරගෙන තබා ගන්න. ඊට පස්සේ කෙසෙල් කොලේ අවශ්‍ය පරිදි කපා ගන්න. මම මේ අවස්ථාවේදී ගොටු හදා ගන්න ක්‍රම දෙකක් ඔයාලට කියලා දෙනවා. හොඳින් බලා ගන්න. අපි යම් පළවෙනි ක්‍රමයට. අද මම ඔයාලට කියලා දුන්නු මේ ක්‍රම පහසුවෙන්ම ඔයාලට තේරුණා කියලා හිතනවා. ඔයාලත් මේ විදියට
කලින් කීම වතාවක්ම හදලා අති උරුව ලබා ගන්න. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පීඨ ආරක්ෂාව ලැබේවා. නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. සෑම දිනාටම සුබ දවසක්. ආයුබෝවන්.